අයිබන් පුරාණ වාස්තු විද්‍යා ග්‍රන්ථයක් තියෙනවා මයි මතය කියලා. මේකේ සඳහන් වෙනවා මෙන්න මේ අඩිතාලමක් හදලා ඒ ගේ හදාගන්න පස් ගන්න ඕනේ මොන දිශාවෙන්ද කියන එක. මේක කවිපේලි තුනකින් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒකේ අවසාන කවිපේලියේ තමයි සුදුසුම දිශාව මොකක්ද කියන එක සඳහන් වෙලා තියෙන්නේ. ඒකේ සඳහන් වෙන විදිහට ඊශාන දිශාවෙන් තමයි ගෙප්පලට පස් ගන්න සුදුසුම දිශාව විදිහට නම් කරලා තියෙන්නේ. අනිත් දිශාවල් වලින් ගත්තාම ඇති වෙන දෝෂ ගැන සඳහන් කරලා තියෙනවා. අපි ඒ ගැන කතා නොකරමු. නමුත් මේ ඊශාන දිශාවෙන් ගන්න එක සුබ දිශාවක් විදිහට අපිට පෙන්වලා දීලා තියෙනවා. මේකේ තියෙන වැදගත්ම දේ කාරණා කීපයක් ඉෂ්ට වෙනවා මෙන්න මේ ඊශාන දිශාවෙන් ගත්තාම. මොකද එතකොට ඊශානෙන් පස් කැපුවම ඊශානේ බිම් මට්ටම තව පහත් වෙනවා. ඒක එක්තරා සුබ ලකුණක්. මොකද බිමක නිවසක ඊශාන දිශාව පොළව පහත්ව තියෙන එක ඊටාම සුබ කාරණයක් විදිහට තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. අනිත් කාරණේ තව දෙයක් තියෙනවා. වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා බිම් පොකුණු. එතකොට ජල උද්‍යාන, ඊට පස්සේ ජල ක්‍රීඩා කරන ස්ථාන, එහෙම නැත්නම් අපි හිතමු පිහිනුම් තටාක වගේ දේවල් ඊශාන දිශාවට සුබයි කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ ඊශාන දිශාව පහත් වුණාම ඒකෙන් පස් ගත්තාම ඒ කාරණෙත් ඉෂ්ට වෙනවා. එතකොට ගෙපලට පස් ගන්න දිශාව ඊශාන වීමෙන් කාරණා තුනක් සුබ වෙනවා. ඒක තමයි මයි මතය කියන ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ පුරාණ වාස්තු විද්‍යා ග්‍රන්ථයේ.